සනයක් එද්දී විනාශයක් එද්දී අත්‍යවශ්‍යම දේ තමයි නොදනුවත් භාවයෙන් කටයුතු කරන මේ කියන්නේ මේ මොහොතේ මේ රටේ හොඳින් තේරුම් ගන්න මේ මොහොතේ මේ රටේ එදවස කොයි විදිහට මුහුණ දීලා හිටියත් අද මේ වන විට කිසි කෙනෙකුට දැනුමක් නැහැ අවබෝධතාවයක් නැහැ යම් ව්‍යසනයකට මුහුණ දෙන්න නේ එහෙම වුණොත් කොහොමද කැප කරන්න ඕනේ කොහොමද දරා ගන්න ඕනේ නේද වේලක් දෙකක් නොකා ඉන්න උනොත් මොකද වෙන්නේ නේ බෙහෙත් ඖෂධي දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල ඖෂධ මාත්‍රාව නැතුව ගියොත් බෝනවන රෝග වලින් කී දෙනෙක්ගේ ජීවිත නැති වෙයිද මොකද එයාලට අපේ තියෙන හෙළ වෙදකම ඒ පිළිබඳව කීප දෙනෙක් මම විතරක් නෙමෙයි ඇත්තටම හුඟක් දරුවෝ කතා කරා ඒ සම්බන්ධව මේ රටේ හෙළ වෙදකම ඉදිරියේදී කොච්චර වටිනවද කියලා ඇත්තටම බලන්න ඒවට අනුගත වෙලා නැතිකමින් ඔබට ඊළඟට ඒවට අනුගත වෙන්න පුළුවන් නේද? ඒතර නොහැකි